Hi guys, මේ මම අද මේ වීඩියෝ එකකින් අරන් යන්නේ මේ ගණන් සම්බන්ධව 8 ශ්‍රේණිය ගණන් සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එකෙන් දෙන්න යන්නේ. ඉතින් මේ 8 ශ්‍රේණියේ ගණන් වල සමාන්තර කෝණ තමයි මම ඔයගලන්ට දැනුම දෙන්න හදන්නේ. 8 ශ්‍රේණියේ සමාන්තර කෝණ වර්ග තුනක් ගැන කතා කරනවා. එකක් තමයි ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. මේවායේ මේ අනුරූප කෝණ තියෙන්නේ F හැඩේ. ඒක අපිට මතක තියාගන්න පුළුවන් අනුරූප කියනකොට අනුරූප කියලා F අකුර එනවනේ. F අකුර ගන්න විදිහට શબ્ද කරලා අපිට පුළුවන් ඒක කෝණේ මතක තියාගන්න. එතකොට සමාන්තර කෝණවල කෝණ සමානයි. ඒකින් තමයි අනුරූප කෝණ F හැඩයට තියෙන්නේ. එතකොට මේ කෝණ F හැඩයේ තියෙන සමාන්තර කෝණ දෙක සමානයි. ඒකින්ද සමාන්තර කියනවා. සමාන්තර කෝණ යුගලයක් තියෙන්නේ. එතකොට ඒකාන්තර කෝණ ගත්තාම Z හැඩය තමයි තියෙන්නේ. Z හැඩයේ ඒකාන්තර සමාන්තර පිටලා තියෙන කෝණ මේ ඒකේ අගය සමානයි. එතකොට මේ ඒකට කියන්නේ මේ ඒ කෝණ යුගලයට කියන්නේ මේ ඒකාන්තර කෝණ කියනවා. ඒකාන්තර කෝණ යුගල. එතකොට ඒකට කියන්නේ ඒකාන්තර කෝණ කියලා. ඒ කෝණ යුගල සමානයි. එතකොට Z හැඩයේ තියෙන හින්දා ඒකට කියනවා Z හැඩයේ සමාන කෝණ දෙකක් තියෙන හින්දා ඒකට කියනවා ඒකාන්තර කෝණ කියලා. ඉතින් ඒක මතක තියාගන්න ඒකාන්තර කියලා Z එනවනේ. එතකොට අන්තිමට Z වෙන විදිහට අපි වචන හදාගත්තට පස්සේ මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මිත්‍ර කෝණ C හැඩය තමයි තියෙන්නේ. එතකොට C හැඩයේ තියෙන සමාන්තරව තියෙන කෝණ දෙක සමානයි. ඒකට කියනවා C හැඩයට පිටලා තියෙන සමාන්තර කෝණයට කියනවා මිත්‍ර කෝණය කියලා. C හැඩයට පිටලා තියෙන සමාන කෝණ යුගලයට කියනවා මිත්‍ර කෝණය කියලා. ඉතින් ඕකෙන් ඊට පස්සේ ඕක මතක තියාගෙන ගණන් හදන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඕක මතක තියාගෙන ගණන් හදලා ඉතුරු ඒවත් ඉතින් කොහොම හරි ඕලෙවල් ගොඩ දාගන්න විදිය තමයි මම ගොඩ දාගෙන ඉන්න ඕලෙවල් ගණන්. මගේ රිසල්ට් ෂීට් එකේ ඒකක් තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් ඉතින් ගණන් ගොඩ දාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා, සුබ දවසක්.